අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඊයේ කිව්වා වගේම කළු පුස් නැත්නම් කළු රැවුල් රෝගය කළු පුස් රෝගය ගොඩක් කටි කියනවා නැත්නම් අපි නම් කියනවාකට කළු රැවුල් කියලා. රැවුල් ගස් වගේ නිසා තමයි කළු රැවුල් කියන්නේ. ඒක හැදෙන්න ප්‍රධානම හේතුව තමයි වර්ෂාව වැඩි වුණාම සහ ලී කුඩුත් තෙත වුණාම සහ ලී කුඩු වලට ආසාදන එකතු වුණාම නැත්නම් බැක්ටීරියා ආසාදන වගේ ආසාදන ඇති වුණාම තමයි මේ රැවුල් ගස් කියන කළු රෝගය වගාමලු වලට හැදෙන්නේ බීජ දාලා බීජ දුවන්න කලින්. කියන්නේ දිලිර දුවන්න කලින් බිම්මල් ගන්න කාමරයට දාන්න කලින් හැදෙන හේතුව තමයි ඒක. ඒතකොට ආයෙ ඔයාලා බාගෙට ජීවාණුහරණය කරනවා. සාමාන්‍යයෙන් පැය 3 ජීවාණුහරණය කරන්නේ නැතුව ජීවාණුහරණය සාමාන්‍ය විදිහට ජීවාණුහරණය කරපුවාම ඔය ප්‍රශ්න එනවා. අනික ඔයාලා බීජ දාද්දී පිරිසුදු තැනක බීජ දාන්න ඕනේ. ඒ වගේම ඔයාලා බීජ දාද්දී සමහරට පොට් එකේ වතුර ගතිය වැඩි වුණොත් කටින් ඔයාලා දකින්න ඇති බීජ දුවන්නත් කලින් උඩ ඔය කළු පාට පුස් එක නැත්නම් රැවුල් පුස් එක උඩත් හැදෙනවා. ඔයාලා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ බීජ දාද්දී සහ බීජ දාන්න කලින් ජීවාණුහරණය කරද්දී. ඒ වගේම ලී කුඩු හොඳ සිසිල් ස්ථානයක නැත්නම් වියලි ස්ථානයක වේලෙන්න කියන්නේ වස්සර තෙමෙන්නේ නැති ස්ථානයක ලී කුඩු ගබඩා කරලා තියන්න ඕනේ. එහෙම නැති වුණොත් ඉක්මනින් ඔය රැවුල් පුස් කියන එක වර්ධනය කියන්නේ ඒ වගේ එන්න ඉඩ තියෙනවා. මොකද ආසාදනය නිසා බැක්ටීරියා ආසාදනයක් නිසා එනවා හින්දා. ඉතින් අපි මේක වළක්ව ගන්න කොහොමද? හැබැයි මේක වළක්ව ගත්තොත් 100%ක් පාලනය කරගන්න පුළුවන්. ගොඩක් කට්ටිය මේ පොට් බීජ දාලා අයින් කරනවා. මේක හොඳ නැහැ කියලා. ඔයාලා මෙහෙම කරන්න පුළුවන්. ඒ පොට් වෙනම කාමරයක හරි වෙනම තැනක තියලා ඩිටෝල් හරි හෑන්ඩ් ස්ප්‍රේ හරි සර්ජිකල් ස්ප්‍රිට් හරි පුළුන් කෑල්ලකට අරන් හොඳට පිහලා අයින් කරන්න. දවසක් කර දවසක් මේක හොඳට පිහලා අයින් කරන්න. ඒක 100%ක් අඩු වෙනවා. හැබැයි ගොඩක් පාලනය ගොඩක් ස්ප්‍රෙඩ් වෙනකන් හිටියොත් නම් මේක කරන්න බෑ. පොට් 3 4ක 5ක 6ක 10කට වගේ ආවොත් මේක සර්ජිකල් ස්ප්‍රිට් හරි ඩිටෝල් හරි දාලා සැර මොනවා හරි දෙයක් දාලා පිහලා අරින්න පුළුවන්. හැබැයි දවසක් කර දවසක් අඩුම ගානේ සතියක්වත් කරන්න ඕනේ. ඒක නිට්ටාවටම අඩු වෙන්න. බීජ මල් එන්න කලින් කරන්න පුළුවන් එකම දේ ඕක තමයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් මං නැවත වීඩියෝ එකක් ගේන්නම්. මල් කාමරයට ආපුවාම කොහොමද කරන්නේ? මල් කාමරේ එන්න හේතුව මොකක්ද කියලා මං ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්.